2026 එලවල් කරන ඔයා අහලා තියෙනවද අමුතු රිසල්ට්ස් තියෙන කෙමිස්ට්‍රි ක්ලාස් එකක් ගැන? දෙපාරක් S වෙච්ච කෙමිස්ට්‍රි රිසල්ට් එක A කරපු A එකයි B දෙකෙන් ඉංජිනේරින් ගිය A2යි C එකෙන් මෙඩිසින් ගිය වගේ අමුතු රිසල්ට්ස් තියෙන කෙමිස්ට්‍රි ගෲප් ක්ලාස් එකක් ගැන. මේක ලොකු ක්ලාස් එකක නම් අහම්බයක් වෙන්න පුළුවන්. පොඩි ක්ලාස් එකක ඒව හම්බ නෙවෙයි. ඒව අපි හදපුවා. හරි. මම ළමයි අපේ රිවිෂන් ක්ලාස් එක ගැන කියන්නම් 2026 රිවිෂන් ක්ලාස් එක ගැන. මම ඔයාට අපේ රිවිෂන් එක ගැන පොඩි විස්තරයක් කියන්නම්. ඔයාට දල අදහසක් ගන්න. හැබැයි අපේ රිවිෂන් එකේ හරිම අදහස ගන්න නම් ඔයාට සම්පූර්ණයෙන්ම නොමිලේ එන්න දෙන දෙසැම්බර් මාසේ ඇවිල්ලාම බලන්න පුළුවන් අපේ රිවිෂන් එක ඔයාට ගැලපෙනවද කියලා. මොකද හැම ගුරුවරයෙක්ම උගන්වන එක හැම ළමයටම ගැලපෙන්නේ නැහැ. අපි උගන්වන එක ඔයාට නියමයට ගැලපෙනවද කියන එක අපේ වැඩසටහන ඔයාට කොහොමද ඔයාට දැනෙන්නේ කොහොමද මේක තේරුම් යනවද අපි කතා කරන කතාව ඔයාට තේරෙනවද මොකක්ද කියන එක ඔයාට බලන්න පුළුවන් දෙසැම්බර් මාසේ සම්පූර්ණයෙන්ම නොමිලේ සම්බන්ධ වෙලා. ඉතින් මේ රිවිෂන් එකේදී අපි තියරි සම්පූර්ණයෙන්ම ඔයාට උගන්වනවා. මොකද ඔයාගේ තියරි මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා නම් ඔයාට හොඳම ඒකක් වෙනකන් යන්න අමාරුයි. මොකද අලුත් පේපර් එකේ අලුත් ප්‍රශ්න අහනවා. يعني මෙතෙක් කල් අහපු නැති මට්ටමේ ප්‍රශ්න අහනවා අලුත් පේපර්ස් වල. දැන් ඉස්සරහට එන පේපර් වල. එතකොට ඔයාට මේ එහෙම පේපර් එකක් ආවම ඔයාට මේක ලියා ගන්න පුළුවන්ද කියලා තීරණය වෙන්නේ ඔයා කොච්චර මේ රිසෝස් බුක් පාස් පේපර්ස් ඒවා එක්ක බද්ධ වෙලාද ඔයා ඒ වගේම අලුත් පේපර්ස් කළාද ඔයා තියරි ඔක්කොම හරියට දන්නවද ඒ දේවල් එක්ක. ඒ නිසා ඔයා මේ තියරි සම්පූර්ණ කරගෙන ඉන්න එක මාර වැදගත් දෙයක්. අපි ඒ නිසා තියරි ඔයාට සම්පූර්ණයෙන් උගන්වනවා. ඊළඟ දේ අපි මේ ක්ලාස් එකත් එක්කම පේපර් ක්ලාස් එකක් ගෙනියනවා මීට සමාන්තරව. එතකොට අපි පේපර්ස් ලියලා මේක ප්‍රැක්ටිස් වෙන එකත් මාර වැදගත්. මොකද පේපර් ක්ලාස් එකක් ඇතුලේ ලැබෙන එක්ස්පීරියන්ස් එකෙන් තමයි ඔයාට පේපර් එකක් ලියන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ පේපර්ස් ලියන වැඩෙත් ලස්සනට කරගන්න ඔයාට මේ අපේ සම්පූර්ණ මේ කතාව ඇතුලේ නැත්නම් මේ සම්පූර්ණ පන්තියට පේපර් ක්ලාස් එකත් අයිතියි. අපි පේපර් ක්ලාස් එක වෙනම දවසක තියෙන්නේ ඩිස්කෂන් එක ඔන්ලයින් හරහා තියෙන පේපර් එක වෙනම ලියන. එහෙම වැඩක් කියන්නේ අපි ඒ දින වකවානු ඒව ටික අපි පන්ති පළවෙනි දවසේ දැනුවත් කරනවාට. හරි. දැන් මම පන්ති පටන් ගන්න කවදද? පන්ති පටන් ගන්න ළමයි නුගේගොඩ රොටරි එකේ අපි පටන් ගන්නවා දෙසැම්බර් 9 වෙනිදා උදේ 8ට. කළුතර විදුල්ල එකේ උදේ 8ට. ඒ වගේම ඔන්ලයින් ළමයි එතකොට. ඔන්ලයින් ළමයි ඔයාලටත් අඟහරුවාදා උදේ 8 ඉඳන් තියෙන රොටරි එකේ රිවිෂන් ක්ලාස් එකටම ඔන්ලයින් හරහා සම්බන්ධ වෙන්න පුළුවන්. මොකද දැන් ඔයාලට අපි වෙන ඔන්ලයින් එකක් කරන්න ගියාම ඔයාලා වෙනම නිකන් ඔයාලට අර පන්තියේ තියෙන හරිම එක්ස්පීරියන්ස් එකකට ලැබෙන්නේ නැහැ. අඩු වෙනවනේ. අපි එහෙම නොවෙන්න ඔයාට සම්පූර්ණයෙන්ම අපි පන්තිය උගන්වන එකම ඔයාට ඒ වෙලාවෙම කිසිම ප්‍රශ්නයක් නැතුව ලයිව් බලන්න පුළුවන් වෙන්න අපි ඔයාට රිවිෂන් ක්ලාස් එක දෙනවා. ලයිව් දෙනවා. එතකොට ඔයාට ඒක සම්බන්ධ වෙලා ඒ වෙලාවෙම මේ ඔන්ලයින් මේ වැඩේ කරගන්න පුළුවන්. ඒ ඔයාලට ඒ වෙලාවෙම ප්‍රශ්න අහන්න පුළුවන්. මොකද අපි ඒ වෙලාවෙම ඒවට උත්තර දෙනවා අපේ chat එකේ Zoom හරහා ඔයාට සම්බන්ධ වෙලා මේ වැඩේ ලස්සනට කරගෙන යන්න පුළුවන්. එතකොට මේ රිවිෂන් එක ඇතුලේ ඔයාට කිසිම වෙනසක් වෙන්නේ නැහැ ඔන්ලයින් කෙනෙක් කියලා. එකම දේ ඔයා අපිට වඩා ටිකක් දුරින් ඈතින් ඉන්න එක විතරයි. හරි. එච්චරම වෙනසකට තියෙන වෙන කිසිම දෙයක් නැහැ. ඔයාලට මොකද ටියුට්ස් අපි ඔක්කොම එවනවා. ටියුට් පේපර්ස් ඔක්කොම සියල්ල ලැබිලා තියෙයි. එතකොට ඒ වගේ ලස්සන වැඩක් යනවා. හරි. එතකොට මේ කතාව ඇතුලේ දැන් ඔයාට තේරෙන්නේ නැති මේ වැඩේ නම් හරි. වැඩේ ලස්සනයි. අවුලක් නැහැ. ඒතර මේ වැඩේ වෙන්නේ කොහොමද? ඒක දෙසැම්බර් මාසේ බලන්න පුළුවන්. සම්පූර්ණ නොමිලේ තියෙන නිසා. ඊළඟට මේකේ මේ සම්බන්ධ වෙන්නේ කොහොමද? මේ පහළ තියෙන WhatsApp නම්බර් එකට මෙසේජ් එකක් දාන්න රිවිෂන් කියලා. එතකොට ඔයාට අපේ රිවිෂන් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. හරි. එහෙනම් ළමයි අපි දෙසැම්බර් මාසේ හම්බෙමු. දෙසැම්බර් 9 නැත්නම් 11 හම්බෙමු. මම සෙනුර වේරගල. ඒ වගේම මම මගේ ගැනත් පොඩි විස්තරයක් කියන්න. මොකද සමහර ළමයි ඉන්න පුළුවන් අපිව අලුතෙන් දැනගන්නව වෙන්න පුළුවන් නේ. හරි. එහෙනම් මං කවුද? මම ගැනත් පොඩි විස්තරයක් කියන්නම්. මම ශ්‍රී ජයවර්ධනපුර යුනිවර්සිටියේ රසායන විද්‍යාව විෂයක් විදිහට ඉගෙන ගත්ත උපාධිධාරියෙක්. දැන් මමගේ දෙවෙනි උපාධිය විදිහට කොළඹ යුනිවර්සිටියේ MSc එක කරගෙන යනවා. ඒක මම කරන්නේ කෙමිස්ට්‍රි এডুকেෂන් වල. ඉතින් අපිට මේ කෙමිස්ට්‍රි ඉගෙනීම පිළිබඳව මම හොඳ අධ්‍යයනයක නිරත වෙලා තියෙනවා කියන එක මට බොහොම පැහැදිලිව ඔයාලට පෙන්වන්න පුළුවන්. ඉතින් මේ කෙමිස්ට්‍රි කියන විෂය ඔයාලට වෙන ලෙවල් එකකින් ඉගෙන ගන්න ලැබෙන එකම තැන අපේ පන්තිය. ඉතින් එහෙනම් අපි දෙසැම්බර් වල අපි පන්තියේදී හම්බෙමු. මම සෙනුර වේරගල.